right. කලින් වීඩියෝ එකකින් අපි ඇත්තටම කතා කරා chat GPT ගැන. ඒකෙන් ඇත්තටම ගොඩක් දේවල් කරා. මේ වීඩියෝ එකකින් බලන්න මේ Google Veo. ඒ කියන්නේ මේක ඇත්තටම Google AI Studio ආරාධන Google Veo. කියන්නේ මේක ඇත්තටම AI වලින් වීඩියෝ ජෙනරේට් කරන AI tool එක. ඒකට කලින් අර chat GPT එකෙන් ගොඩක් දේවල් කරගන්න පුළුවන්. මේ අපි ජෙනරේට් කරලා ටෙක්ස්ට් බැලුවා, ෆොයම්ස් වල එක එක දෙකට මේකෙන් වෙන්නේ අපිට පුළුවන් වීඩියෝ එකක් ජෙනරේට් කරන්න. ඒකට මේක මම දැන් ෆ්‍රී version එකක් පාවිච්චි කරනවා. මේක ඇත්තටම තප්පර 8ක වගේ වීඩියෝ එකක් අපිට ෆ්‍රී version එකේදී දෙනවා. ඒකට මේක පේ කරාම මේක තව ටයිම් ඩියුරේෂන් එක වැඩි කරන්න පුළුවන්. ඉතින් මේක පොඩි මෙහෙම තමයි ඇත්තටම මේක අපි account එකක් හදාගෙන ලොග් වුණාම මේ UI එක තමයි එන්නේ. අපිට පුළුවන් මෙතනින් මේ වීඩියෝ එකේ size එක change කරන්න. මේ විදිහට මෙතන උඩරම තියෙන විනාඩි 8යි. resolution එක 720 දෙන්න මේ ටික වෙනස් කරන්න බෑ free version එකේදී. number of result අපිට දෙකයි දෙන්නේ. මම දෙකක් ගන්නම් දැන් නෑ එකක් ගන්නම් දැනට. right. මෙතන තමයි අපේ වීඩියෝ එක. මොකක්ද ඕන කියලා අපි මම දෙන්නම්. I need the video with 3 animals: tiger, lion, cat. Discussing on a meeting room table. They are wearing coats, coats and tie. එතකොට සාමාන්‍ය විදිහට normal common video එකක් දුන්නොත් මේක නිකන් කොහෙන් හරි අදලා දුන්නා වගේ අදහසක් එන්න පුළුවන්. ඒ හින්දා තමයි මේක නිකන් uncommon video එක. සත්තු තුන් දෙනෙක් meeting room එකක discussion එකක ඉන්නවා. The video should be realistic, right? නම් පොඩි description නැති මම මේක run කරනවා. ඊට පස්සේ හම් පොඩි time එකක් යනවා මේක generate වෙන්න. මෙතන පේනවා මේක running. හරි මේ පොඩි වෙලාවක් ගන්නවා run වෙන්න. මෙතන මේක තව run වෙනවා කියලා පේනවා. අපි බලමු. right. අපේ වීඩියෝ එක ඇවිල්ලා තියෙනවා. මෙන්න මේ විදිහට තමයි ඇත්තටම අපි දැන් මේක play කරලා බලමු. අන්න meeting එක යනවා. හරි අපි නිකන් මේක බලමු නේ. අන්න meeting එක. අන්න සත්තු සුන්දරගේ meeting එක. උඩ අපිට පුළුවන් ඕනනම් පොඩි voice එකක් මේකට ඩබ් කරලා වීඩියෝ ටිකක් හදාගන්න. right. සහ අපිට ඕන details ටික දෙන්න මේ වගේ ඕන විදිහක වීඩියෝස් ටිකක් අපිට හදාගන්න පුළුවන්. right. අපිට ඕන මේක මෙතනින් මෙන්න මෙතනින් ගිහිල්ලා මේ download කරගෙන offline තියාගන්නත් පුළුවන්. මෙතනින් download කරගන්නත් පුළුවන්. right. ඉතින් මේ වීඩියෝ එකෙන් ඇත්තට මේ වගේ AI use කරලා videos generate කරගන්න පුළුවන්. right. ඉතින් මම හිතනවා කියලා දුන්න ටික ප්‍රමාණවත් එක මොකට මේකේ මීට වැඩි කියලා දෙන්න දෙයක් නැහැ. අපිට තියෙන්නේ මෙන්න මේක. අපිට ඕන details ටික මෙන්න මේකට අපි කියන prompt එකක් කියලා. මෙන්න මේ prompt එක අපිට ඕන විදිහට හදාගෙන එතනින් submit කරාම මේ වීඩියෝ එක දෙනවා. මීට වැඩි මේක එහෙම ලොකුවට කියලා දෙන්න දෙයක් නැහැ. try කරලා බලන්න. right. අපි එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් වෙනම AI tool එකක් එක්ක හම්බෙමු. right. thank you.